මේ තියන්නේ යාළුවනේ මගේ කහපාත්තිය. එතකොට අපි බලමු අද මේ කහපාත්තියේ මේ පුරුක්පණු රෝගය කොහොමද අපි ලේසියෙන්ම කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව ගොඩ දාගන්නේ කියලා. මේ තියෙන්නේ මේ පුරුක්පණුව ගහලා තියෙන තැන අපි දැන් එතන කපනවා ඒ ගහ. මේ මොකද පුරුක්පණුව ගහන්නේ මේ ගහේ යට ඉඳන් උඩට. උඩින් යට නෙමෙයි ගොඩක් අය හිතන් ඉන්න උඩින් යටට ගහලා අලේ කුණු වෙනවා කියලා. එහෙම වෙන්නේ මේ ඔය දැන් වැටිලා තියෙන ටික අයින් කළේ ඒ පුරුක්පණුව කාලා වැටිච්ච පොඩි පොඩි වබු ටික මේ සාමාන්‍ය ගහ ඔය සාමාන්‍ය විදිහටම තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ කැපිච්ච කෑල්ල අඳේ. එතකොට මේ ඒකේ ඇතුළට යනකම් පණුව ගිහිල්ලා තියෙන උඩ අතට. ඒ කියන්නේ ගහේ උඩ අතට තමයි පණුව යන්නේ. ඔය තියෙන්නේ මේ විද්‍ය තැන් දෙක තමයි තියෙන්නේ මුලින්ම මේ විදින තැන් දෙක. මෙන්න මේක තැනක් මේ තියෙන්නේ. මේ තියෙන තව තැනක්. ඒතර මෙතන තැන් දෙකකින් විතර මම අතුලට ගිහිල්ලා තියෙන දෙන්නේ. මේ ඊට පස්සේ මේක ඇතුලේ කොහොම උඩට ගිහිල්ලා ඇතුලේ තමයි පණුව හැදිලා උඩින් තමයි සුහුදු සතා එළියට යන්නේ. ඒතර මේකේ කීට අවස්ථාව තමයි මේ ගහ ඇතුලේ ගොබේ ඇතුලේ ගොබේ කකා ජීවත් වෙන්නේ ගෙවෙන්නේ. හරි. එතකොට අපි බලමු දැන් මේක කපලා අයින් කළා. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ වගේ කපපු තව ගස් තියෙනවා මම කපලා උඩ දාගත්තා. දැන් ඒක පඳුරු ගිහිල්ලා ඇවිල්ලා මේක බලන්නකො මේ ඇතුලේ මොනවන්න කැපුවාම ඇතුලේ ඉන්නවා ගන්නවා. පණුවේදී ගන්නේ බලමු පණුවෙක් හිටියොත් මට පෙන්වන්න පුළුවන්. මේ මොනවා කැපුවාම මැද මේ බොඩේ තමයි කාගෙන උඩට ගිහිල්ලා තියෙන්නේ. දැන් බොඩෙන් පල්ලෙහාට ගිහින්නේ නෑ. හරි මට මේ ඕනේ ඔයගොල්ලන්ට පෙන්වන්න සමහර අය ඉන්න මේක කුණු වෙලා මේ ඇතුළට එනකන් යනවා කියලා ගිහිල්ලා අලේ කුණු වෙනවා කියලා. අලේ කුණු වෙනවා තමයි. හැබැයි අලේ කුණු වෙන්නේ මේ පණුව කෑමෙන් නෙමෙයි. එතනට උඩ ටික පණුව කාලා යනකොට ඒ ටික දිලිර ආසාදනයක් ඉඳලා මේ දිලිර ආසාදනය අරගෙන යනවා තියෙන්නේ. මේ සතා කාලා උඩ කාගෙන ගිහපු ටික පේනවනේ දුඹුරු පාට වෙලා තියෙනවා. එතකොට මේ දැන් මේ උඩින්ම තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. උඩ ටිකක් කාලා තියෙන්නේ. මේ උඩින් තමයි සුදුසු සතා එළියට යන්නේ. ඒක ගිහිල්ලා ආයේ තව ගහකට හානි කරනවා. ඒක ඊට ඉස්සෙල්ලා මේ ගහ කපලා පිටයින් කරලා ඉච්චර දාන්න පුළුවන් නම් හොඳයි. මේක මම දැන් එක තැනකට එකතු කරන්න දැම්මා. ඊට පස්සේ අපි යම් බලන්න මේ අපි එහෙම කපලා පොඩ දාපු ගහක් කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන කපලා දාපු ටිකක් මේ තියෙන්නේ. එතකොට ඒ වගේ තැනින් තැන කපපු තැන් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ ළඟදී හැදිච්ච එකක් පෙන්වන්න ඕන හින්දා අපි බලමු හොඳට පැහැදිලිව පේන එකක්. ඒ ටිකේ නැහැ වගේ තෝරකලක් තියෙනවා පේනවද මම තෝරකල ටිකක් ඉතුරු කළා. මෙන්න මෙතන පොඩ්ඩක් බලමු. මේ හරිය තිබ්බා මම පරණ කපපු ගහක්. මෙන්න මේක මේ තියෙන අර වගේම අර මං කිව්වා වගේම කපපු ගහ පේනත් කුණු වෙලා නැහැ. මේ තියෙන අලුතෙන් ආපු දල්ද. ඒතර කුණු වෙලා නැහැ ළමයි මෙතන. මේ දැන් ඔය මං වටේ සුද්ධ කරලා පෙන්නන්න හොඳට. පරණ පොළ ටික අපි පොඩ්ඩක් අයින් කරලා දැන් වටේ පඳුරුත් ගහලා තියෙන්නේ ඒක පේනවා. ඒතකොට මේක ගොඩ දාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක ගැන හැම තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න ඕනේ. ඕන වගාවක් කියන්නේ හැම තිස්සෙම ඇහැ ගහගෙන ඉන්න ඕනේ. අතහැරලා දාලා ඉන්න බෑ. එහෙම කරගත්තොත් මේක ගොඩ දාගන්න පුළුවන් අපිට. එහෙනම් අපි ගිහිල්ලෙන්නම් ඔයගොල්ලෝ අපිට subscribe කරලා තියාගන්න ළමයි. මොකද මේ වගේ ඉස්සරහට මම වීඩියෝ ටිකක් ගේන්න බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට මේ මම කරන දේ ගැන මගේ අත්දැකීම්. මේ මොකද මම ගොඩක් වෙලාවට බලන්නේ කෘෂි රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව පුළුවන් තරම් අපිටත් කන්න පුළුවන් වෙන මිනිසුන්ට කන්න පුළුවන් වෙන හොඳ කාබනික ද්‍රව්‍ය පාවිච්චි කරලා මේ වගාව කරන්න. මොකද නැත්තම් අපි තෝරගස්ස කොහොමද තියලා කොළ වර්ග කන්න බෑනේ. බෙහෙත් ගහනකොට එතකොට අපි තෝර කන්නෙත් ඔය තියෙන තැන් වලම තමයි. මේ ඒක නිසා මේ අනිත් එක සත්තු ඉන්නවා. මට ඒ සත්තු ගැන පොඩි රිසර්ච් කරන්න ආසාවක් තියෙනවා. ඒත් ඒ සත්තු පරිස්සම් කරගන්නත් ඕනේ. අපි බලමු මෙහෙම ගොඩ දා ගන්න පුළුවන් වුණොත් මගේ අත්දැකීම් මම ඔයගොල්ලොත් බෙදා ගන්නවා. මේ එහෙනම් සුබ දවසක්. ෆලෝ කරලා තියාගන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දන්න හැමදේම ඔයගොල්ලන්ට කියලා දෙන්න අවංකවම.